ආයුබෝවන් සියලු දෙනාටම සුබම සුබ දවසක් වෙන්න කියලා අදත් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය නංගි මල්ලි දුවේ පුතේ සියලු දෙනාට. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ ඉතිහාසයේ. ඉතිහාසයේ පාඩමේ එන ඊට වටිනා පාඩමක් ෂෝට් නෝට් වලින්. ඒ කියන්නේ අපි පාඩම බලන්න ගියාම විභාග දවස්වලට හරි අමාරුයිනේ. ඉතින් මං අරන් ආවාද ඔයාලන්ට සුවිශේෂී පාඩමක් ෂෝට් නෝට් වලින්. එතකොට මේ පාඩම හරියට බලාගත්තට පස්සේ ඔයාට ඉතිහාසයේ පාඩමම සම්පූර්ණ පුළුවන්. ආයි පිටු බෙල්ල ඔක්කොම පාඩම් ටික බලන්න ඕනේ නැහැ. මේ ෂෝට් නෝට් ටික බලුවාට පස්සේ ඒ පාඩමම සම්පූර්ණ කවර් වෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් අද පාඩමට. ඉතිහාසය කියන්නේ ගොඩක් දෙනෙක්ට අද වෙනකොට ටිකක් අමාරු සබ්ජෙක්ට් එකක් වෙලා තියෙනවා. ඒ මොකද පාඩම් කරන්න කම්මැලි. පාඩම් කරනවා නම් ඉතින් ඉතිහාසය කියන්නේ හරි සරල සබ්ජෙක්ට් එකක්. ඉතින් අද මම ඔයාලට කතා කරන්නේ මහනුවර රාජධානිය සම්බන්ධයෙන්. මහනුවර රාජධානිය සම්බන්ධ එන පාඩමේ එන සියලුම දේවල් මේ ෂෝට් නෝට් එකේ ඇතුළත් වෙලා තියෙනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව අද යන් පාඩමට. මහනුවර රාජධානිය කියලා කියන්නේ ලංකාවේ තියෙන ඉතා සුන්දරම රාජධානිය. ඒ වගේම ආරක්ෂිතම රාජධානියක් කියලා කියන්න පුළුවන්. මහනුවර රාජධානිය ගත්තට පස්සේ මේ රාජධානිය හඳුන්වන ප්‍රධාන නම් තුනක් තියෙනවා. ඒ තමයි උඩරට රාජධානිය, කන්දනුවර, සෙංකඩගලපුර කියන මේ නම් තුනෙන් මේ අපගේ මහනුවර රාජධානිය හඳුන්වලා තියෙනවා. ඉතින් මෙන්න මේ නම් තුන කොයික දීලා ඇහුවත් අහන්නේ මහනුවර රාජධානිය සම්බන්ධයෙන්. කන්දනුවර, උඩරට රාජධානිය, සෙංකඩගලපුර මේ නම් තුන කොයික කිව්වත් හඳුන්වන්නේ මහනුවර රාජධානියමයි. හරි. ඊළඟට අපි කිව්වනේ මහනුවර රාජධානිය කියලා කියන්නේ ආරක්ෂිතම රාජධානියක් කියලා. මේ ආරක්ෂිතම රාජධානියක් වෙන්න මේකට ආරක්ෂාව ලැබුණේ කොහොමද? මේකට ආරක්ෂාව ලැබුණු ප්‍රධාන කරුණු තුනක් විදිහට අපිට බලන්න පුළුවන්. මහවැලි ගග, ඊට පස්සේ වනාන්තර, ඊට පස්සේ ගිරිදුර්ග, ඊළඟට පුන්නස්ගිරි ප්‍රදේශය මේ වගේ තැන් වලින් තමයි මේ මහනුවර රාජධානියට ආරක්ෂාව හම්බුනේ. මහවැලි ගග, ඊට පස්සේ වනාන්තර, ඊළඟට බලන, ඊළඟට පුන්නස්ගිරි ප්‍රදේශය වගේ මේ තැන් වලින් තමයි මහනුවර රාජධානියට ආරක්ෂාව හම්බුනේ. එතකොට අපෙන් ඇහුවොත් මහනුවර රාජධානියට ආරක්ෂාව හම්බුනේ කොහොමද කියලා එතකොට අපි ලියන්න ඕනි. මහවැලි ගග, ඊට වනාන්තර, ඊට බලන, ඊට පුන්නස්ගිරි ප්‍රදේශ මේ ටිකෙන් ඔයා ගැට ගහලා ලිව්වනම් ඔයාගේ උත්තරේ හරියටම හරි. ඊළඟට මහනුවර රාජධානියේ පාලකයන් ගත්තට පස්සේ පිළිවෙලින් අපිට 5 දෙනෙක් හඳුනා ගන්න පුළුවන්. සේනාසම්මත වික්‍රමබාහු තමයි මේකේ ආරම්භක පාලකයා වෙන්නේ. මහනුවර රාජධානී ආරම්භක පාලකයා කවුද කියලා ඇහුවොත් සේනාසම්මත වික්‍රමබාහු. ඊළඟට ජයවීර බණ්ඩාර රජු. දෙවෙනියට ජයවීර බණ්ඩාර රජු. ඊළඟට කරලියද්දේ බණ්ඩාර. ඊට පස්සේ පළවන රාජසිංහ. ඊට පස්සේ දොම් පිලිප් තමයි පස්වෙනියට මේ රජ පෙළපත අරගෙන ඉන්නේ. ඊට පස්සේ ආයෙ වෙනම කොට්ටාසයක් බෙදනවා පේරාදෙණිය රාජවංශය කියලා. පේරාදෙණිය රාජවංශය. පේරාදෙණිය රාජවංශයේ රජවරු කවුද කියලා ඇහුවොත් අපි කියන්න ඕනි පරණ විමල ධර්මසූරිය, සෙනරත් රජු, දෙවන රාජසිංහ රජු, දෙවන විමල ධර්මසූරිය රජු, ශ්‍රී වික්‍රම නරේන්ද්‍ර සිංහ රජු. ශ්‍රී වික්‍රම නරේන්ද්‍ර සිංහ රජු තමයි ශ්‍රී ලංකා වංශ කතාවේ අවසන් රාජ්‍ය පාලකයා. එතකොට පළවෙනිය සහ අවසන් කවුද කියලා ඇහුවොත් ඒ නම් දෙක අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. ඒකම අපිට තවත් රජවරු කිහිප දෙනෙක් හම්බ වෙනවා. ඒ තමයි නායක්කාර වංශක රජවරු කියලා කියන්නේ. නායක්කාර වංශක රජවරු ගත්තට පස්සේ ශ්‍රී වික්‍රම රාජසිංහ, කීර්ති රාජසිංහ, රාජාධි රාජසිංහ, ශ්‍රී වික්‍රම රාජසිංහ කියලා අපිට මේ රජවරු හඳුනා ගන්න පුළුවන්. එතකොට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු තමයි අවසන් රජු විදිහට හඳුන්වන්නේ. සිංහලේ අවසන් රජු ශ්‍රී නරේන්ද්‍ර සිංහ, ඊට පස්සේ ශ්‍රී ලංකා රාජ්‍ය වංශයේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ. ඒ නම් දෙක පටලවා ගන්න එපා. ඒ දෙක අනිවාර්යයෙන්ම උගලන්ට වැදගත් වෙයි. හරි. ඊළඟට අපි බලමු විමල ධර්මසූරිය රජතුමා මුහුණ දුන් අභියෝග මොනවද කියලා. ඒකත් මේ පාඩමේ තියෙන අනිවාර්ය මාතෘකාවක්. විමල ධර්මසූරිය රජතුමා මුහුණ දුන් අභියෝග මොනවද? පළවෙනි විමල ධර්මසූරිය රජතුමා මුහුණ දුන් අභියෝග මොනවද? අපිට අභියෝග 4ක් 5ක් වගේ දැක ගන්න පුළුවන්. පළවෙනි එක තමයි නීත්‍යානුකූල රාජ්‍ය උරුමයක් නොවීම. මොකද නීත්‍යානුකූල රාජ්‍ය උරුමයක් ඔහුට තිබුණේ නැහැ. ඒක තමයි ඔහු මුහුණ දුන්න ප්‍රධාන අභියෝගය. ඊළඟ එක තමයි පෘතුගීසන් මහනුවර රාජධානියට එල්ලවන අභියෝග වළක්වා ගැනීම. පෘතුගීසීන්ගෙන් මහනුවර රාජධානියට එල්ලවන
අභියෝග වළක්වා ගැනීම තමයි ඊට පස්සේ ඔහුට වෙච්ච ප්‍රධාන අභියෝගය. ඒ කියන්නේ පෘතුගීසින් විසින් මහනුවර රාජධානියට එල්ල කරපු ප්‍රහාර වලින් මහනුවර රාජධානිය ආරක්ෂා කරගන්න එක තමයි ඔහුගේ දෙවන අභියෝගය උනේ. ඊළඟට සීතාවක රාජධානියෙන් මහනුවර රාජධානියට එල්ලවන තර්ජන අවම කරගන්න එක. ඊට පස්සේ සීතාවක රාජධානිය මහනුවර රාජධානියට තර්ජන එල්ල වුණා. ඒ තර්ජන වලට මුහුණ දෙන එකත් පළවන විමර ධර්මසූරතුමා මුහුණ දුන් ප්‍රධාන අභියෝගයක්. ඊළඟට බුදු සසුන දියුණු කිරීම. බුද්ධ ශාසනය දියුණු කිරීම ඔහු මුහුණ දුන් තවත් ප්‍රධාන අභියෝගයක්. මොකද ඒ ආක්‍රමණස්සේ බුදුදහම විනාශයට පත් වෙලා තිබුණේ. මේ විනාශයට පත් වෙලා තිබු බුදුදහම නැවත නගා සිටවන්න මොහු දීපු ප්‍රධාන අභියෝගයක් ලෙස අපිට දැක ගන්න පුළුවන්. ඊළඟ අභියෝගය තමයි ආර්ථිකය දියුණු කරන්න. ඉතින් මේ දවස්වල පෘතුගීසීන් ශ්‍රීතාග රාජධානිය මේ විදිහට මහනුවර රාජධානියට එල්ල වෙච්ච ප්‍රහාරات එක්ක මහනුවර රාජධානියේ ආර්ථික මට්ටම පහළට වැටලා තිබුණේ. ඉතින් මේ පහළට වැටලා තිබුණ ආර්ථික මට්ටම දියුණු කරන එකත් මේ පළවෙනි නිවර්ධ ධර්මසූරිය රජතුමා මුහුණ දුන් ප්‍රධාන අභියෝගයක් විදියට අපිට දැක ගන්න පුළුවන්. එතකොට මේ විදිහට අපිට ප්‍රධාන අභියෝග මොනවද කියලා ඇහුවොත් පහක් මේ විදිහට දක්වන්න පුළුවන්. ඉතින් මෙතනින් පහෙන් 3ක් 4ක් මතක තියාගත්තොත් ඔයාට සාර්ථක උත්තර ලියලා නිවැරදිම හරිම ලකුණ ගන්න පුළුවන්. ඉතින් මේ විමල ධර්මසූරිය රජතුමා අභියෝග වලට මුහුණ දුන්නා වගේම මේ අභියෝග හැමුවේ කඩා වැටුන්නේ නැහැ. කොහොම හරි මොහු මේ අභියෝග ටික ජයගත්තා. ඉතින් ඔබෙන් අහන්න පුළුවන් පළවෙනි විමල ධර්මසූරිය රජතුමා මුහුණ දුන් අභියෝග මොනවද? සහ ඔහු ඒ අභියෝග වලින් ජයග්‍රහණය කිරීමට ගත්ත ක්‍රියාමාර්ග මොනවද කියලා. අපි බලමු නීත්‍යානුකූල රාජ්‍ය අයිතිය නොමැති වීම කියන අභියෝගයට මොහු මුහුණ දුන්නේ කොහොමද කියලා. මොහු මුලින්ම කරේ කුසුමාසන දේවිය විවාහ කරගත්තා. කුසුමාසන දේවිය විවාහ කරගත්තා. ඊළඟට දළදා වහන්සේගේ අයිතිය ලබා ගත්තා. ඊළඟට බුදුදහම වැළඳගත්තා. ඊළඟට සිංහල නමක් දාගත්තා. එතකොට මේ කරුණු හතර මගින් මොහු අර අහිමි වෙලා තිබුණු රාජ්‍ය අයිතිය නීත්‍යානුකූලවම නැවත ලබා ගැනීම සිද්ධ කළා. එතකොට ප්‍රථම අභියෝගය සාර්ථකව මුහුණ දුන්නේ මෙන්න මේ විදිහට. ඊළඟ අභියෝගය තමයි උඩරට රාජධානියට පෘතුගීසීන්ගෙන් එල්ල වෙන ආක්‍රම සහ ඒවා අවම කර ගැනීම. ඉතින් උඩරට රාජධානියට පෘතුගීසීන්ගෙන් වන ආක්‍රමණ අවම කරගන්න මොහු ගත්ත පියවර තමයි 1954 දන්තුරේ සටනින් හා 1562 බලන සටනෙන් පෘතුගීසීන් පරාජය කළා. එතකොට මේ විදිහට මේ සටන් දෙක මගින් පෘතුගීසීන් පරාජය කළා. පෘතුගීසීන් වන ආක්‍රමණ වලින් උඩ රාජධානිය ආරක්ෂා කරගන්න මොහු කටයුතු කළා. ඊළඟට උඩරට රාජධානියේ ආර්ථිකය දියුණු කිරීම. මොනවා වෙන්නේ නැද්ද? මොහු උඩරට රාජධානියේ ආර්ථිකය දියුණු කරන්න ගත්ත ක්‍රියාමාර්ග. මොහු හෙල්මලු ක්‍රමයට වී වගා කිරීම ආරම්භ කළා. හෙල්මලු ක්‍රමයට වී වගා කිරීම ආරම්භ කළා. ඊළඟට කොත්මලේ හා වලපනේ ප්‍රදේශයේ යකඩ කර්මාන්තය දියුණු කරන්න කටයුතු කළා. කොත්මලේ සහ වලපනේ ප්‍රදේශයේ යකඩ කර්මාන්තය දියුණු කරන්න මොහු කටයුතු කළා. ඊළඟටම වනාන්තර ප්‍රදේශවල හේන් වගා කිරීම ආරම්භ කළා. එතකොට මේ සමගම මොහු වැඩිලා තිබුණු ආර්ථික තත්ත්වයෙන් උඩරට රාජධානිය බේර ගන්න කටයුතු කළා. ඊළඟට අවසන් අභියෝගයේ විදිහට මොහුට තිබුණේ බුද්ධ ශාසනය දියුණු කිරීම සහ භික්ෂු ශාසනය නගා සිටවන්න පියවර ගන්න. මේකට මොහු ගත්ත උපාය මාර්ගය තමයි බුරුමෙන් උපසම්පදාව මෙරට අරන් ආවා. උපසම්පදාව බුරුමේ තිබුණේ. ඉතින් මේ බුරුමේ තිබ්බ උපසම්පදාව ශ්‍රී ලංකාවට අරන් ආවා මේ උඩරට රාජධානියේ තිබුණු භික්ෂු ශාසනය නගා සිටවන්න. ඊළඟම ලංකාතිලක විහාරය, ගඩ්ලදෙණිය විහාරය සහ රිදී විහාරය යන මේ විහාර තුන ප්‍රතිසංස්කරණය කිරීමද පළවෙනි විමල ධර්මසූරිය රජතුමා අතින් සිද්ධ වුණා. එතකොට මේ විදිහට අපිට කියන්න පුළුවන් පළවෙනි විමල ධර්මසූරිය රජතුමා මුහුණ දුන් අභියෝග මොනවද හා ඒ අභියෝග වලට මොහු සාර්ථකව මුහුණ දුන්නේ කොහොමද කියලා. හරි. එතකොට දැන් විමල ධර්මසූරිය රජතුමාගේ කතන්දරය නම් ඉවරයි. ඒ වගේම අපිට තව ප්‍රධාන රජෙක් හම්බෙනවා. ඒ තමයි දෙවන රාජසිංහ රජු. මොහු අපේ ශ්‍රී ලංකාවේ උඩරට රාජධානියේ හිටපු ප්‍රබල රජ කෙනෙක්. ඉතින් මේ දෙවන රාජසිංහ රජුත් මුහුණ දුන්න අභියෝග කිහිපයක් තිබුණා. ඉතින් ඒ කිහිපයත් අපි ඉක්මනට සරලව කතා කරමු. මොකද මේ ටිකත් අනිවාර්යයෙන්ම ඔයාගෙන් අහන්න පුළුවන්. අපි බලමු දෙවන රාජසිංහ රජතුමා මුහුණ දුන් අභියෝග මොනවද කියලා. ඔහු මුහුණ දුන්න අභියෝග තමයි පෘතුගීසි උඩරට ආක්‍රමණය වැළැක්වීම. පළමුව ධර්මසූරිය රජතුමා මුහුණ දුන්න ප්‍රධාන අභියෝගයක් තමයි මේක.
ඒ වගේම දෙවන් රාජසිංහ රජතුමාටත් මේ අභියෝගේ ඒ විදිහට මුහුණ දෙන්න වුණා. පෘතුගීසීන්ගෙන් උඩරට රාජධානියට එන ආක්‍රමණ අවම කරගන්න මොහුට සිද්ධ වුණා. ඒ සඳහා මොහු කළේ 1630 හා 1638 දී රන්දෙනිවල හා ගන්නොරුව සටනෙන් පෘතුගීසින් පරාජය කළා. එතකොට පළවෙනිම ධර්මසූරිය රජතුමාත් සටන් දෙකකින් පෘතුගීසින් පරාජය කළා. ඒ වගේම මේ දෙවන රාජසිංහ රජතුමාත් සටන් දෙකක් මගින් පෘතුගීසින් පරාජය කරන්න කටයුතු කළා. ඊළඟට පෘතුගීසින් මෙරටින් පළවා හැරීමත් මොහුට සිද්ධ වෙච්ච ප්‍රධාන අභියෝගයක්. මොහු ඒකට කළේ 1638 ලන්දේසින් සමගින් ඇති කරගත් ගිවිසුම මගින් පෘතුගීසින් පළවා හැරියා. සමහරු කියනවා ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ කියලා. මෙන්න මේ කතාව. ඉතින් මේ කතාව සම්බන්ධ වෙන්නේ අපේ මේ දෙවන රාජසිංහ රජතුමාට. එතකොට ඔහු මුහුණ දුන්න ප්‍රධාන අභියෝග දෙකක් සහ ඔහු ඒ අභියෝග වලට සාර්ථකව මුහුණ දුන්නේ කොහොමද කියලා අපිට මේකෙන් දැක ගන්න පුළුවන්. හරි. ඊළඟට අපි බලමු කීර්තිසිරි රාජසිංහ රජතුමා කරපු ආගමික සේවා මොනවද කියලා. දැන් මේ මාතෘකාව ටික ඉවරනාට පස්සේ අපේ මේ පාඩමේ තියෙන ඊළඟ මාතෘකාව තමයි කීර්තිසිරි රාජසිංහ රජතුමාගේ ආගමික සේවා. ඉතින් මේ ආගමික සේවා පාඩම් ඔක්කොම කියවන්න ඕනේ මම මේ දෙන ෂෝට් කරුණු ටික මතක තියාගන්න. එතකොට ඒ සියලුම දේ ඔයාලට හරියටම තේරුම් යයි. ඉතින් අපි දැන් බලමු මේ කීර්තිසිරි රාජසිංහ රජතුමා කරපු ආගමික සේවා මොනවද කියලා. මොහු කරපු ආගමික සේවා තමයි සියම් දේශයෙන් උපසම්පදාව ගෙනීම. සියම් දේශයෙන් උපසම්පදාව මෙරටට ගෙනීම මොහු කරපු ප්‍රධාන ආගමික සේවාව. ඊළඟට වැලිවිට අසරණ සරණංකර හිමි සංඝරාජ පදවිය ලබා දීම. වැලිවිට අසරණ සරණංකර හිමිට සංඝරාජ පදවිය ලබා දීමත් මොහු කරපු විශිෂ්ට ආගමික සේවාව. ඊළඟට උඩරට පහතරට වෙහෙර විහාර පෙත් සංස්කරණය කිරීම මොහු කරපු ප්‍රධාන ආගමික සේවාවක් විදියට අපිට දැක ගන්න පුළුවන්. හරි. ඉතින් මේ විදියට අපි දැන් ගොඩාක් කරුණු කතා කරගෙන ආවා. ඒ වගේම අපි දැන් රජවරු සම්බන්ධ දේවලුත් කතා කරලා අවසන් කළා. පළමුවෙන්ම ධර්මසූරිය රජු, දෙවන රාජසිංහ රජු, ඊට පස්සේ කීර්තිසිරි රාජසිංහ රජු මේ විදියට ප්‍රධාන රජවරු තුන් දෙනෙක්ගේ අභියෝග ඊට පස්සේ ඔහු කරපු සේවාවන් මොනවද කියලා අපි කතා කරලා ඉවරයි. ඉතින් අපිට මේ පාඩමේ තවත් පොඩි කොටසක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒ කොටසත් අපි ඉක්මනින් ඉවර කරමු. අපි දැන් බලමු පරිපාලන සේවයේ ලක්ෂණ මොනවද කියලා. මහනුවර රාජධානියේ පරිපාලනයේ ලක්ෂණ මොනවද කියලා. ඒ කියන්නේ මහනුවර රාජධානිය පාලනය වෙච්ච විදිහ මොන වගේද කියලා අපි ටක් ගාලා කතා කරමු. පරිපාලනයේ ප්‍රධානියා තමයි රජතුමා. ඒ කියන්නේ පරිපාලනයේ ප්‍රධාන පුරුක තමයි රජතුමා. ඊට අමතරව අධිකාරවරුන් දෙදෙනෙක් ඉදියා කියලා කියනවා. පළවෙනි අධිකාරම් තමයි පල්ලේ ගම්පහ අධිකාරම් කියලා කියන්නේ. පල්ලේ ගම්පහ අධිකාරම් තමයි එක අධිකාරම්වරේ. අනිත් එක්කෙනා තමයි දෙවන අධිකාරම්වරයා උඩ ගම්පහ අධිකාරම්. ඒ කියන්නේ ප්‍රධානියා රජතුමා ඊළඟට අධිකාරම් දෙන්නයි පල්ලේ ගම්පහ අධිකාරම් සහ උඩ ගම්පහ අධිකාරම්. පල්ලේ ගම්පහ අධිකාරම් සහ උඩ ගම්පහ අධිකාරම් කියලා කියන්නේ. ඊළඟට රාජ්‍ය සභාවේ තීරණ පහළ නිලධාරීන් ගෙනියන්න වෙනම නිලධාරියෙක් ඉදියා කියලා කියනවා. ඒ කියන්නේ උඩ ගන්න තීරණ පල්ලෙහා අයට ගෙනියන්න වෙනම පුද්ගලයෙක් ඉදියා කියලා කියනවා. ඔහුට කටුපුල්ලේවරු කියලා කියනවා. ඒ කටුපුල්ලේවරු තමයි උඩ වෙන දේවල් පල්ලෙහාට අරගෙන ගියේ. එතකොට මෙන්න මේ විදිහට තමයි මේ පරිපාලනය මහනුවර රාජධානියේ සකස් වෙලා තිබුණේ. ඊළඟට අපි බලමු මහනුවර රාජධානියේ තිබ්බ බදු වර්ග මොනවද කියලා. ඒ කියන්නේ විවිධ දේවල් සඳහා බදු වර්ග කිහිපයක් මේ මහනුවර රාජධානියේ නියම කරලා තිබුණා. ඒවට විශේෂිත වෙනම නම් වගේකුත් තිබුණා. එතකොට අපි බලමු ඇතුන් නැල්ලීමට පාන කරපු බද්ද මොකක්ද කියලා. ඇතුන් නැල්ලීම සඳහා ඔවුන් නම් කරපු නම තමයි කුරුවේ බද්ද කියලා කියන්නේ. ඉතින් මේ කුරුවේ බද්ද ඇතුන් ඇල්ලීම සිද්ධ කරන පුද්ගලයන්ට ගසපු බද්දක් විදියට දැක ගන්න පුළුවන්. ඊළඟට වළං සාදන්නට ගැහුවා බඩහැලි බද්ද කියලා. ඊළඟට රෙදිවීමේ අයට ලිව්වා හැද බද්ද කියලා. ඊළඟට ප්‍රවාහන කටයුතු වල නිරත වෙච්ච අයට මඩිගේ බද්ද කියලා වෙනම බද්දක් පැනෙව්වා. ඊළඟට රෙදි සේදීම කරපු අයට රදා බද්ද කියලා මේ විදිහට බදු වර්ග කිහිපයක් විවිධ නම් වලින් සංවිධානය වෙලා කටයුතු කරපු අයක් අපිට මහනුවර රාජධානියේ දැක ගන්න පුළුවන්. හරි.
ඉතින් අපි දැන් මහනුවර රාජධානිය සම්බන්ධ මේ පාඩමේ ගොඩාක් දේවල් කතා කරලා අවසන්. තව අපිට මාතෘකා දෙකයි තියෙන්නේ මේ පාඩම අවසන් කරන්න. ඉතින් අපි ඉක්මනට බලමු මේ මාතෘකා දෙකත් මොනවද කියලා. ඉතින් අන්තිම මාතෘකාවට කලින් මාතෘකාව තමයි මහනුවර රාජධානියේ සමාජ සංවිධානයේ ලක්ෂණ කියලා කියන්නේ. ඉතින් අපි බලමු මහනුවර රාජධානියේ සමාජ සංවිධානයේ ලක්ෂණ මොනවද කියලා. ග්‍රාමීය සමාජයක් පැවතීම. ඒ වගේම සෑම ගමකම ස්වයංපෝෂිත වීම. සෑම ගමක්ම ස්වයංපෝෂිත වීම. ඒ වගේම කුල මත සමාජ සම්බන්ධතා පැවතීම. කුලයන් මත තමයි සමාජ සම්බන්ධතා පැවතිලා තියෙන්නේ. ඒ වගේම පවුලේ ප්‍රධාන සමාජ ඒකකයේ බවට පත් වුණා. පවුල සමාජයේ ප්‍රධාන ඒකකයේ බවට පත් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ කරුණු තමයි මහනුවර රාජධානියේ සමාජ සංවිධානයේ ලක්ෂණ විදිහට අපි දැක් ගන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධ ප්‍රශ්නයක් අහුවොත් ඔයා මෙන්න මේ උත්තර වලින් කීපයක් මතක තියාගත්තොත් ඔයාට සාර්ථකව උත්තර ලියන්න පුළුවන්. ඊට පස්සේ අපිට තව තියෙනවා මහනුවර රාජධානියේ තිබ්බ විවාහ ක්‍රම මොනවද කියලා හොයන්න. විවාහ ක්‍රම ගත්තාට පස්සේ ඒකත් චූටි මාතෘකාවක්. විවාහ ක්‍රම ගත්තාට පස්සේ විවාහ ක්‍රම අපිට ප්‍රධාන වශයෙන් තුනක් දැක ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් විවාහ ක්‍රම තුනක් දැක ගන්න පුළුවන්. ඒ තමයි දීඝ විවාහය, ඊළඟට භින්න විවාහය සහ බහුපුරුෂ විවාහය කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ විවාහ ක්‍රම තුන තමයි උඩරට රාජධානියේ අපිට දැක ගන්න පුළුවන්කම තිබුණේ. ඉතින් මේ විදිහට අපි දැන් විනාඩි 18ක් නැත්නම් 20ක් වගේ කෙටි කාලයක් තුල සම්පූර්ණ ඉතිහාසයේ පාඩමක් කතා කරලා අවසන් කළා. ඉතින් මම හිතනවා මේ පාඩම් බැලුවොත් අනිවාර්යෙන් මහනුවර රාජධානිය ගැන ඔයාට ඕනිම දෙයක් හරියටම ලියා ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ වගේ අලුත් පාඩමක් අරගෙන ආයෙත් මං ඔයාලා ගාවට එනකන් ඉතින් සියලු දෙනාටම සුබදායි අනාගතයක් වේවා. ඉතින් හොඳට ඉගෙන හොඳට වැඩ කළා අනාගතේ ජය ගන්න සියලු දෙනාම කටයුතු කරන්න. ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම පුළුවන්. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් වේවා.